Hi ළමයි. Welcome to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට? හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න මන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගේන්න හිටපු වීඩියෝ එක නන් නෙමෙයි මේ. මම පරණ වීඩියෝ කරපු වීඩියෝ වගේක් තමයි මේ. මං සැලොන් වීඩියෝ එකක් ගේන්න තමයි මේ හදන්නේ. ඉන්දියාවේ සැලොන් වල කොහොමද වෙන්නේ? ගණන් කොහොමද? එක සර්විස් දෙන විදිය කොහොමද අන්න ඒ වගේ දේවල් ටිකක් මම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ඉතින් මං දැන් මේ ඉන්නේ හොස්ටල් එකෙන් එළියේ ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා මට යන්න තියෙන සැලොන් එකට කිලෝමීටරයක් විතර තියෙනවා. පයින් යන්නත් පුළුවන්. ඒත් මෙහෙ තියෙනවනේ රික්ෂෝ. ඔය මං දැන් යන්නේ රික්ෂෝ එක. ඒක රුපියල් 10යි වෙන්නේ. ඉතින් මං ඒකේ යනවා. මේ තියන්නේ අපිට ළඟම තියෙන මාකට් එක. ඉතින් මේ මාකට් එකේම තියෙන සැලොන් එකක් තමයි මං හොයාගත්තේ. මම සැලොන් කීපයකටම ගිහින් තියෙනවා ඉන්දියාවේ. නමුත් මට යන්න ලේසි සහ ගණන් අතින් බැලුවත් පොඩි අඩුවක් තියෙනවා මේ සැලොන් එකේ. ඒ නිසා තමයි මම මේකට එන්නේ. ඔන්න ඉතින් මම සැලොන් එකට ආවා. ඔයාලට මේකේ පේනවා ඇති මේ සර්විස් වල ගණන් එහෙම ඔක්කොම ඉන්දියානු රුපියල් වලින් තියෙන්නේ. ඇත්තටම මේකේ මාර අඩුයි අනිත් තැන්වලට සාපේක්ෂව. මම දන්නේ නැහැ මීටත් වඩා අඩු තැන් තියෙනවද කියලා. හැබැයි කිසිම අඩුපාඩුවක් නැහැ මෙතන AC කරලා හැම පහසුවක්ම තියෙනවා. මම අද මෙතනට ආවේ පෙඩිකියුර් එකකුයි ක්ලීන් අප් එකකුයි අයිබ්‍රෝස්යි හදාගන්න. මම ලංකාවේදී ලොකුවට සැලොන් ගෙපු කෙනෙක් නෙමෙයි. නමුත් මං ඔයිල් මසාජ් එකක් කරගන්න හෙයා එකට අයිබ්‍රෝස් හදාගන්න වගේ ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙහෙ ආවහම මට තේරුනේ මෙහෙ තියෙන දූවිල්ලට විස බීජවලට මූණ අතපය පුදුම විදිහට ඩ්‍රයි වෙනවා. ඒ නිසා මාසෙකට සැරයක්වත් ඇවිල්ලා මං ක්ලීන් අප් එකක් හරි ෆේෂල් එකක් හරි කරගන්නවා. ඉතින් මං ක්ලීන් අප් එකක් කරන්න කියලා හිතුවට ආවට පස්සේ මට ෆේෂල් එකක්ම කරන්න හිතුණා. මං ඩයමන්ඩ් ෆේෂල් එක තමයි කරන්නේ. මේක ඉන්දියන් රුපියල් 500යි. 500ට අඩුවත් එක ෆේෂල් එකක් තිබ්බා. තව වැඩියෙනුත් තියෙනවා. ඩයමන්ඩ් එක අපේ ලංකාවේ වුණත් පාවිච්චි කරනවානේ අපි. ඒ නිසා මට ඒක ගන්න හිතුණා. සාමාන්‍යයෙන් මෙහි පැයකට වැඩිය මෙයාලා ෆේෂල් එකක් කරනවා මූණට. ඇත්තට මම දන්නේ නැහැ මේවා ගැන වැඩිපුර. හැබැයි මං ලංකාවේ දෙපාරක් තුන්පාරක් කරලා තියෙනවා. ඊට වඩා මෙයාලා ගොඩාක් වෙලාවක් ගන්නවා සහ ගොඩාක් මූණ මසාජ් කරනවා. ෆේෂල් එකේ ස්ටෙප් ගැන කිව්වොත් හැමතැනම වෙන විදිය තමයි. ඉතින් ක්ලෙන්සින් කරලා ස්ටීමින් කරලා ඊට පස්සේ මූණට අදාළ පැක් එක දාලා ටෝනින් මොයිස්චරයිසින් ඔය ටික තමයි උනේ. මම මෙහෙමම ගණන් ගැන කියන්නම් මේ සැලොන් වල. මම ඉන්දියාවට ආවට පස්සේ සැලොන් දෙකකට ගිහින් බැලුවා මේ සැලොන් එක හැර. හැබැයි පෙනුමෙන් මේ සැලොන් එක වගේම තමයි. AC කරලා ඇතුලේ හොඳ ඉඩ කඩක් තියෙනවා. අවශ්‍ය උපකරණ හැමදේම තියෙනවා. හැබැයි මං කලින් ගියපු දෙකම පුදුම විදියට ගණන් වැඩි. දැන් මම මේක කරන්නේ ඉන්දියානු රුපියල් 500ටනේ. හැබැයි මං ගියපු එකක ෆේෂල් පටන් ගන්නම ඉන්දියානු රුපියල් 1500යි. ආයෙ තව එකක් තිබ්බා ඉන්දියානු රුපියල් 1200යි. ඔහොම තමයි ඉතින් තිබ්බේ. ඉතින් මට හේතුවක් කියන්න තේරෙන්නේ නැහැ එහෙම ගණන් වල වෙනසක් තියෙන්නේ කියලා. මං හැමතැනම ඉන්දියන් රුපියල් වල ඉන්නේ කිව්වේ. මං වලට කියන ඉන්දියන් රුපියල් 500ක් කියන්නේ ලංකාවේ රුපියල් 1700ක් විතර. 1700ට විතර නම් ලංකාවේ ඩයමන්ඩ් ෆේෂල් එකක් කරන්න බැරුව ඇති මං දන්න විදිහට. ඊට වැඩි ඇති. ඉතින් ඊට පස්සේ මෙහෙම පැක් එක දාගෙන මම පෙඩිකියුර් එකට ගියා. මොකද විනාඩි 20ක් ඉන්න එපා පැක් එක දාගෙන. පෙඩිකියුර් එක උනේ මෙතන ඉන්දියානු රුපියල් 350යි. ඒක තමයි අඩු මේක. ඊට වඩා වැඩියෙනුත් තිබ්බා. මමත් පෙඩිකියුර් එකක් කරන මේ පළවෙනි වතාව කපලා කොටලා රැහැලා කරන්න පුළුවන් ඔක්කොම කරා කකුලට. මේ මම නම් හිතන්නේ ඒ කරත් මෙහි තියෙන දූවිලි යයි කියලා. මොකද කකුල් කළු පාටයි. ෂූස් නැතුව සාමාන්‍ය සෙරප්පු දෙකක් දාගෙන එළියට බැස්සොත් ගන්නම දෙයක් නැහැ.
ඉතින් ඔය අතරේ විනාඩි 20ක් ගියාට පස්සේ මගේ පැක් එකත් රිමූව් කළා. මේ සැලොන් එකේ හෙයාර් ට්‍රීට්මන්ට් පැත්ත බලන්නේ පිරිමි අය. මම දවසක් ඔයිල් මේ ට්‍රීට්මන්ට් එකක් කරගත්තා. ආයෙ නම් කරන්නේ නැහැ කියලා හිතුණා. මොකද මෙහි ඔයිල් එක මේ නෑවට යන්නේ නැහැ. මම දවස් 3ක් විතර නෑවටත් පස්සේ තමයි ඔයිල් එක ගියේ. මන් දන්නේ මොකද්ද ඔයිල් එක කියලා කිව්වට තේරෙන්නේ නැහැ හින්දියෙන් කියන්නේ. ඉතින් මේ ආයෙ නම් කරන්නේ නැහැ කියලා හිතුණා. ඔහොම මං අයිබ්‍රෝස් උත් හදාගත්තා. අයිබ්‍රෝස් වලට රුපියල් 30යි. එතකොට මට ටෝටල් එක උනේ 500යි 350යි 30යි. එතකොට ඔක්කොම 880ක් තමයි උනේ. එතකොට ඒක අපි ලංකාවේ රුපියල් වලට හැරෙව්වොත් රුපියල් 3000ක් විතර. රුපියල් 3000කට මම මේ පෙඩිකියුර් එක, ෆේෂියල් එක, අයිබ්‍රෝස් තුනම කරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි සැලොන් එකේ වැඩ ටික ඉවරුනේ. ඉතින් මම මාකට් එකට ආපු නිසා ඔහොමම මම පොඩ්ඩක් මාකට් එකේ ඇවිදිද්දි මෙන්න මේ කඩේ හම්බුණා. එළියෙන් දකිද්දි පුදුම ලස්සනක් තිබ්බේ කඩේ ඇතුළ. ලයිට් දාලා පාට මේකේ තියෙන්නේ එක එක මුරුක්කු ಜಾති. එතකොට මේ ඉන්දියාවේ තියෙන එක එක රස කැවිලි. එතකොට එක එක ಜಾතියේ කේක් ඔය වගේ දේවල් තමයි තිබ්බේ. ගණනුත් ගොඩාක් අඩුයි. දැන් ඔය එක බොක්ස් එකක් රුපියල් 80ක් 100ක් ඒ වගේ තමයි වෙන්නේ. මම මේකයි බනානා චිප්ස් තියෙන හැකුයි ගත්තා. මෙතන ඔයාලට පේනවා ඇති කේක්. එක එක જાතියේ කේක් කෑලි වෙනම කේක් සම්පූර්ණ කේක් එක උනත් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ෂෝටිස් වර්ග කීපයක් තිබ්බා. මේ තියෙන රස කැවිලි જાති. මෙයාලා මේ කෑල්ල මට එක එක දුන්න කන්න. ඊට මං බොහොම මාරුවෙන් එපා කියලා නැත්තම් මට අරගෙන යන්න අනිවාර්යෙන්. මම පොඩ්ඩක් පැණිරහ කෑම කන්න ආස නැහැ. ඒක නිසා මං ගත්තේ නෑ. හැබැයි ඒව රහයි. ගොඩාක් පැණි රස නැහැ. සාමාන්‍ය පැණිරහ තියෙන්නේ රහයි. මං එක් වර්ග දෙකකින් කෑවා. ඒ දෙකම රහයි. කොහොම හරි මං එතනින් මුරුක්කු જાතියකුයි පේස්ටි වගේකුයි ගත්තා. ඔක්කොටම උනේ 180 ගණන්. ඉතින් ඊට පස්සේ ෆාමසි එකට ගිහිල්ලා මට ඕන බඩු වගේකුත් අරගෙන මෙන්න මේ පළතුරු මාමගෙන් මිදි ටිකකුත් අරගෙන මං එහෙම කන්න ගියා. මොකද හොස්ටල් එකේ 3ට මෙස් එක වහනවා. ඊට පස්සේ කෑම නැහැ. ඒ නිසා මං හොස්ටල් එකේ ඉස්සරහා තිබ්බ රෙස්ටුරන්ට් එකකට කන්න ගියා. මේක ඉන්දියන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉන්දියන් රුපියල් 250යි මේක. ඊට පස්සේ ඉතින් හොස්ටල් එකට ආවා. මේ ලංකාවේ අපි කන පේස්ටි වගේමයි. පේස්ටි වල රහමයි. මේක ඇතුළේ මුකුත් නැහැ. මං එහෙමම ගෙනාපු මිදි ටික හේදුවා. මෙහි මිදි වල ගණන් කිව්වොත් ගොඩක් අඩුයි. මොකද මිදි වර්ග කීපයක්ම තියෙනවානේ. මේ මිදි වර්ගේ මං ග්‍රෑම් 500ක් ගත්තේ රුපියල් 150ට. ඒ කියන්නේ කිලෝ එකක් වෙන්නේ 300ක් විතර. සමහර මිදි තියෙනවා කිලෝ එකම රුපියල් 150යි 200ක් වගේ වෙන ඉන්දියන් රුපියල්. එහෙනම් guys මං vlog එක end කරන්න යන්නේ. මගේ සැලොන් vlog එක මෙතනින් ඉවරයි. තව ලස්සන vlog ටිකක් එන්න තියෙනවා. මොකද ඉස්සරහා trip කීපයක්ම plan කරගෙනත් ඉන්නවා ඉන්දියාවේ. ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් thank you. එහෙනම් අදට මං ගිහිල්ලා එන්න. bye ඔයාලා හැමෝටම.